ආයිබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඉන්ධන නැති ලෝකෙක ජීවිතේ කොයි වගේ වෙයිද කියන එක. අපි ඒ වගේ අනාගතයකට ඇත්තටම ලෑස්තිද? එන්න අපි මේ ගැන ටිකක් ගම්භීරින් බලමු. දැන් බලන්න අපි හැමෝම දන්න දෙයක් තමයි ලෝකයේ දැනටමත් විවිධාකාර පීඩනවලට මුහුණ දීලායි තියෙන්නේ. විශේෂයෙන්ම යුද්ධ වගේ දේවල් අපේ දෛනික ජීවිතයට කෙලින්ම බලපානවා. අන්න ඒ తත්වය තමයි අපේ අද කතා බහට පදනම වෙන්නේ. එහෙනම් අපි ඔළුවට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. හිතන්නකෝ එක දවසක ලෝකයේ තියෙන ඉන්ධන සම්පූර්ණයෙන්ම ඉවර වුණොත් මොකද වෙන්නේ? මේක තමයි අද අපි විග්‍රහ කරන දැවන්තම අභියෝගය. හරි, එහෙනම් අපි මුලින්ම බලමු ඉන්ධන නීති වෙන එකේ බලපෑම අපි හිතනවට වඩා කොච්චර ගැඹුරුද කියලා. මේක නිකම්ම වාහන ටික පාරේ නතර වෙන එකක් විතරක් නෙවෙයි, ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඕ ඉන්ධන මත අපි යැපෙන විදිහ අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. හිතන්නකෝ අපේ කැම මේසෙට එන කැම එකේ ඉඳලා අපි අඳින ඇඳුම දක්වා නිෂ්පාදනය වෙන හැම දෙයකටම වගේ කොහේ හරි තැනකදී ඉන්ධන සම්බන්ධයි. ඇත්තට මේක යකුවම පුදුමයි නේද? දැන් මේ දාම ප්‍රතික්‍රියාව දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඉන්ධන නැති වුණ ගමන්ම මුළු ලෝකෙම ප්‍රවාහණය එක තැන නතර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ඕන කරන බඩුගෙන සපයුම් දාම සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කඩවල් වල කැම බීම අත්‍යවශ්‍ය බඩු හිඟ වෙනවා. අන්තිමට මේ ඔක්කොම එකතු වෙලා මුළු ලෝක ආර්ථිකයම වටනවා. නේද? තත්ත්වයේ හිතනවට වඩා බරපතලයි. හරි, ප්‍රශ්නේ කොච්චර ලොකුද කියලා දැන් පැහැදිලි. හැබැයි බලාපොරොත්තු අතාරින්න ඕනේ නෑ. මොකද මේකට විසඳුම් තියෙනවා. අපි දැන් බලමු මේ අභියෝගය කොහොමද අවස්ථාවක් කරගන්නේ කියලා. ඒකට තියෙන බුද්ධිමත් අලුත් ක්‍රම මොනවද කියලා. ඉන්ධන නැති ලෝකයකට යන්න අපිට පාරේ පෙන්වන ප්‍රධාන උපාය මාර්ග 4ක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඒ තමයි විමධ්‍යාගත බලශක්ති ජාල, චක්‍රීය ආර්ථිකයක්, දේශීය නිෂ්පාදනයට යොමු වීම සහ වඩාත් බුද්ධිමත් ප්‍රවාහන පද්ධති. හරි, අපි දැන් මේවා එකින් එක අරගෙන බලමු. ඉතින් මොකද්ද මේ විමධ්‍යකට බලශක්තිය කියන්නේ? සරලවම කිව්වොත් මෙහෙමයි. එක ලොකු පවර් ස්ටේෂන් එකකින් මුළු රටටම කරන්ට් එක දෙනවා වෙනුවට හැම ප්‍රදේශයකටම සමහර විට හැම ගෙදරකටම තමන්ගේම බලශක්තිය හදාගන්න පුළුවන් ක්‍රමයක්. හරියට අපේ ගෙවල් වල සෝලර් පැනල් හයි කරනවා වගේ. මේකෙන් වෙන්නේ හැමෝටම බලශක්ති ස්වාධීනත්වයක් ලැබෙන එක. මේ ක්‍රම දෙකේ වෙනස මෙතනින් හොඳටම පේනවා. බලන්න පරණ ක්‍රමේදී ප්‍රධාන බලාගාරයට මොකක් හරි වුණොත් මුළු රටම අඳුරේ. හැබැයි අලුත් විමධ්‍යගත ක්‍රමේදී එක පැත්තක ප්‍රශ්නයක් ආවත් අනිත් පැතිවලට කිසිම බලපෑමක් නැතුව ලයිට් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ඔරොත්තු දීම හැකියාව කියලා. අපේ දෙවෙනි විසඳුම තමයි චක්‍රීය ආර්ථිකය. සරලවම කිව්වොත් මේක අපි දැනට තියෙන බඩු ගන්නවා පාවිච්චි කරනවා කුණ වලට විසි කරනවා කියන ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. මෙතනදී කිසිම දෙයක් අපතේ යන්නේ දෙන්නේ නැහැ. හිතන්නකෝ පරණ ෆෝන් එක කුණු කූඩේට දාන්නේ නැතුව ඒකේ පාර්ට්ස් අරගෙන අලුත් ගැජට් එකක් හදනවා. ඒ කියන්නේ හැම දෙයක්ම සම්පතක් වෙනවා. මේ වෙනස කොච්චර ලොකුද කියලා බලන්න. රේඛීය ආර්ථිකය කියන්නේ එක කෙලවරකින් පටන් අරන් අනිත් කෙලවරින් කුණු ගොඩකින් ඉවර වෙන එකපාරේ ගමනක්. හැබැයි චක්‍රීය ආර්ථිකය කියන්නේ එහෙම නෙවෙයි. ඒක සම්පත් නැවත නැවතත් පද්ධතිය ඇතුළෙම කරකවන නිමක් නැති චක්‍රයක් වගේ. මේ චක්‍රීය ආර්ථිකයත් එක්කම යන අපේ තුන්වෙනි විසඳුම තමයි දේශීයකරණය කියන්නේ. ඒ කියන්නේ ඈත රටවල් වලින් බඩු ගේනකම් බලන් ඉන්නේ නැතුව අපිට ඕන දේවල් අපේම ප්‍රජාවන් ඇතුලේ හදාගන්න එක. මේකෙන් ඉන්ධන මත යැපෙන දිගුදුර ප්‍රවාහනය ගොඩක් අඩු කරගන්න පුරුවන්. එහෙනම් අපේ ඊළඟ පියවර මොකක් වෙන්න ඕනේද? මේ වෙනස දිහා කැපකිරීමක් විදියට බලන එක නතර කරලා මේක වඩා හොඳ තිරසාර ලෝකයක් හදන්න ලැබෙන සුපිරි අවස්ථාවක් විදියට අපි දකින්න ඕනේ. මේ හැමදේම එක්ක අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. මේ ලොකු අභියෝගය ජය ගන්න අපිට තියෙන වටිනාම සම්පත තමයි මනුෂ්‍ය බුද්ධිය, නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි අපේ ගමනේ යතුරු. මේ කියමන ඇත්තටම අපේ සම්පූර්ණ කතාවම සාරාංශගත කරනවා. අනාගතය කියන්නේ නිකම්ම අපේ දොරට තට්ටු කරන දෙයක් නෙවෙයි. ඒක අපි විසින්ම අපේ තීරණ සහ ක්‍රියාවන් වලින් හදාගන්න ඕන දෙයක්. ඉතින් මේ කතාබහ අවසානයේ මම මේ ප්‍රශ්නේ ඉතුරු කරනවා. මේ අලුත් වඩා තොරතුරු දෙන හිට දවසක් හදන්න අපි ඇත්තටම සූදානම්ද? ඒක නා පොඩ්ඩක් හිතන්න.